සුබ දවසක් වේවා. ගොඩක් දෙනෙක් මගේ channel එකේ වීඩියෝ බලනවා. කීප දෙනෙක් අහලා තිබුණා හරියටම ඇස්තමේන්තුවක් කොහමද හදන්නේ කියලා. ගොඩක් මම වීඩියෝ හොයලා බලලා YouTube එකේ එහෙම හරියටම ඒ ගැන විස්තරයක් ලොකුවට අවබෝධයක් දන්න කෙනෙකුට නොදන්න කෙනෙකුට හරියටම හදාගන්න විදිහ ඇස්තමේන්තුවක් ගන්න විදිහ මේ ෆයිබර් ගැන වීඩියෝ එකක් මට නම් හම්බුනේත් නෑ. කමෙන්ට් කරපු අයටත් හම්බ වෙලා නෑ කියලා තමයි මට කිව්වේ. පුළුවන් නම් වීඩියෝ එකක් ගේන්න කියලා. මම දැන් මේ වීඩියෝ එක ගත කරන්න වලට ඒ ගැන යමක් ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඒ ගැන හරියටම ඉගෙන ගන්න. මුලින්ම මම කියලා දෙන්නේ වර්ග මීටරයකට ඇස්තමේන්තුවක් හදන විදිහ. ඒකට ඔයාලට පුළුවන් ඔයා හදනේ මොකක් හරි ෆොන්ට් එකක් හරි හදන ෆ්ලැට් ෂීට් එකක් ගන්නවා නම් ඒ ඕනම එකට වගේ එක දිග පළල එක ඒකේ වර්ග මීටර අරන් මේ වර්ග මීටරයට මම කියලා දුන්නා. ඔයාට ඒ ගණන් සූත්‍ර වලින් වාගේ ආපු වර්ග ප්‍රමාණය අනුව ඒකට හදා ගන්න පුළුවන්. මුලින්ම වර්ග මීටරයකට CSM mat gel code ඒ යන ප්‍රමාණය මම ඔයාලට පියවර කියලා දෙන්න. වීඩියෝ එක ටිකක් ටික් වෙයි. හරියටම ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනේ වීඩියෝ ඉවරනකම් බලන්න. ස්කිප් කරන්න එපා. එතකොට ආ භාගයක් ඉගෙනගෙන අවසානවට එස්ටිමේට් හදනකොට ප්‍රශ්න එන්න පුළුවන්. මුලින්ම අපි වර්ග මීටරයකට ජෙල් කෝඩ් යන ප්‍රමාණය කොච්චරද කියලා දැනගමු. ජෙල් කෝඩ් ග්‍රෑම් 600 යන්නේ වර්ග මීටරයකට. එකපාරක් අපි ආලේප කරනවා නේ. තුරු දෙපාරක් ආලේප කරනවා නම් ඒක දෙකෙන් වැඩි වෙනවා. එතකොට කිලෝ 1යි ග්‍රෑම් 200ක් වෙනවා. එතකොට යාළුවෝ CSM මෙට්‍රලෙම් තියෙනවා අංකයක් තියෙනවා 225 300 450 600 කිලෝ අංකයක් තියෙනවා. ගොඩක් අය ෆයිබර් කරන අය අංක මොකද්ද කියලා දන්නවා. නොදන්න අයට තමයි මම මේ කියන්නේ. ඒ තියෙන යාළුවනේ හරියටම වර්ග මීටරයක කොටසක් කපලා ඔයා කිරුවොත් අර අධියකින් දැන් 300 මැට්‍රික් කියන 300 මැට්‍රික් ඔයා කිරුවොත් හරියට මේකේ ග්‍රෑම් 300යි බර තියෙන්නේ. ඒකට 450 ඔයා වර්ග මීටරයක කෑල්ලක් කපලා කිරුවොත් ඒකේ ග්‍රෑම් 450යි තියෙන්නේ. ඒකට එස්ටිමේට්ුවක් හදන්න වට එතනින් හරි ලීසි. එතකොට ඔයාට කරන්න තියෙනවා හරියටම වර්ග මීටරයක 300 මැට් එක ලේයර් එකක් දානවා නම් ඔයාලට ගන්න තියෙන්නේ ග්‍රෑම් 300යි 300 මැට් එක. ඒකට 450න් ලේයර් එකක් දානවා නම් ග්‍රෑම් 450යි. දෙකක් දානවා නම් ඒක දෙකකින් වැඩි කරන්න ඕනේ. එතකොට 900ක් වෙනවා ග්‍රෑම්. ඔය එහෙම තමයි එස්ටිමේට්ුවක් හදන්නේ. වර්ග මීටරයට මම ඔයාලට කියලා දෙන්නේ. ඒක අවධානයෙන් ඉන්නවා. එතකොට ඔයාගේ හදන වර්ග මීටර ගන්නවලු. එතකොට ඔයායක වැඩි කරලා ඒ විදිහට හදා ගන්න. එතකොට 600 මැට් එකත් එහෙමයි. වර්ග මීටර ග්‍රෑම් 600යි. එතකොට ඔයා කිලෝ ගන්නකොට ඒවා ඒ ගණන් වල කියලා ගන්න ඕනේ. එතකොට රෙසින් ප්‍රමාණය CSM මැට් එකකට මැට් කිලෝ එකකට රෙසින් කිලෝ දෙකක් යනවා. ඒක මතකේ තියාගන්න. CSM මැට් කිලෝ එකකට රෙසින් කිලෝ 2යි. ග්‍රෑම් 100 නම් මැට් ග්‍රෑම් 100 නම් රෙසින් ග්‍රෑම් 200යි. එකකට දෙකක් යනවා. එතකොට රෝවිඩ් මැට් එක නම් වුන් රෝවින් WR කියන්නේ අපි මේ මැට් එකට නම් කිලෝ එකකට රෙසින් කිලෝ 1.5යි යන්නේ. එතකොට යනවා ඔයාලා කැටලිස්ට් හදනකොට 100ට ලංකාවේ අපි සාමාන්‍ය භාවිතා කරන 100ට 1 තමයි ගොඩක් දුරට. ඒතුළු දෙකකින් වැඩ කරනවා. වැහි දවස් වලට රැයට වගේ වැඩ කරන සීතල දවස් වලට වේලෙන්න ඕන නිසා අපි දෙකෙන් දාන. ඒකට එස්ටිමේට්ුවක් හදනකොට ඔයා දෙකකින් වගේ හදන්න ඕනේ. ඒතුළු 100ට 2 තමයි හදන්න අනුපාතය. ඒතුළු යාළුවනේ රෙසින් හදනකොට අමතර වේස්ටේජ් එකක් අමතර අපි පින්සල සුද්ධ කරනකොට හයි වෙලා අයින් කරනවා කප් එකේ ගෑවෙන ඒවත් එක්ක. එතකොට 100ට 10ක් ඔයා
අනිවාර්යයෙන් රෙසින් වල ඇස්තමේන්තු කරනකොට ඒකතු කරගන්න ඕනේ අමතරව. ඒකට අනිවාර්යයෙන්ම හදලා ඉවරුණාට පස්සේ ඉන්න රෙසින් ප්‍රමාණය තියෙනවද? මැට් බර මුලින්ම හදනවා. ඔය අර මම කියලා දුන්නේ. ඊට පස්සේ මැට් බර අනුව රෙසින් එක හදා ගන්නවා. මැට් කිලෝ 10ක් આવුත් රෙසින් කිලෝ 20යි. ඊට ඒ 20ට තමයි ඔය හදන්න ඕනේ රෙසින් අමතර 10ක් 10ක් කියන්නේ. ඒක එකතු කරලා තමයි ඔය ඇස්තමේන්තුවට එකතු කරන්න ඕනේ. ඒකට ඔයාට හරියටම ඇස්තමේන්තුවක් හදා ගන්න පුළුවන්. ඔයා වැඩක් කරනවා නම් ඔයාට එකෙන් පාඩුවක් වෙන්නෙත් නෑ. මොකද ඕන බඩු ප්‍රමාණය විතරයි ඔයා ගෙනලා තියෙන්නේ. බඩු ගොඩක් ගෙනලා ගොඩ ගහ ගන්න ඕනෙත් නෑ. හරියට ඇස්තමේන්තුව හදන්න ඉගෙන ගත්තොත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට මම දැන් මේ කරපු වීඩියෝ එක ගැන අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොන හරි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් වටිනවා නම් අනිවාර්යෙන් තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මම වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔබට සුබ දවසක්.